හයි කීයද වෙලාව? 11යි 12යි. ක්‍රිස්මස් කියලා මෙතන. මේ මෙතනක් තියෙන්නේ guys church එකක්. මේ ඔක්කොම වහලා. තම දෙසැම්බර් 28. ඉතින් අපි ආවා තව ක්‍රිස්මස් පාක් එකකට. Buna, c'è mai faccio? Sun bene. Hi guys! කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මම මේ vlog එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ අපේ ක්‍රිස්මස් වීක් එක ගෙවෙන්නේ කොහොමද කියලා. වීක් එක කිව්වට අද හරියටම දෙසැම්බර් 22. ඉතින් දැන් මම මේ රෙඩි වෙලා ඉන්නේ මට ක්‍රිස්මස් ගිෆ්ට්ස් වගේ ගන්න යන්න තියෙනවා. ඒක ගන්න යන්න. මොකද අද රෑට අපේ රෙස්ටුරන්ට් එකේ සීක්‍රට් සන්ඩා කරනවා. මම හිතුවා මේ පාර ක්‍රිස්මස් එකට මොනවා හරි හදන්න ඕනි කියලා. ඉතින් අපි බලමු මට වෙලාව ඇති වෙයිද දන්නේ නැහැ. මොකද හෙටයි අනිද්දායි අනිද්දායි දවස් 3ම මට වැඩ නිසා. හැබැයි අද එකක් හරි හදාගන්න try කරනවා. ඔයාලට තව දෙයක් කියන්න බැරි වුණානේ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා ක්‍රිස්මස් වලට පොඩි පාටි එකක් දාන්න. ඉතින් ඒක දාන්න හිතාගෙන ඉන්නේ චමක අයියාලාගේ ගෙදර. මොකද එයාලා අලුත් ගෙදරකට ගිය නිසා ඒකත් එක්කම එයාලා කිව්වා අපේ ගෙදර ක්‍රිස්මස් පාටි එක දාමු කියලා. ඉතින් අපි ඒකට 25 මං හිතන්නේ අපි දාන්නේ. ඉතින් තාම ඩේට් එක කන්ෆර්ම් නැහැ. 25 ක්‍රිස්මස් පාටි එක දානවා කියලා තමයි දැනට කන්ෆර්ම් වෙලා තියෙන්නේ. නම් ඉක්මනට යමු මාත් එක්ක දැන්. ඉතින් මම මේ vlog එක දානකොට ජනුවරි 1st පහුවෙලා තියෙයි. ඉතින් ඒක නිසා මම ඔයාලට මුලින්ම විශ් කරනවා wish you a happy new year කියලා. ඉතින් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඔයාලා කරන්න ඉන්න හැම දෙයක්ම මේ අවුරුද්දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා මම සුබ පතනවා. පහුගිය දවස්වල වෙච්ච කරදර නිසා අපේ රටට හොඳ කාලයක් නම් නෙමෙයි උදා වෙලා තිබ්බේ. හැබැයි මේ 2026 අවුරුද්දේ මගේ රටටත් මගේ රටේ සියලුම දෙනාටත් හොඳ අවුරුද්දක් වේවා කියලා මං ආයෙත් ප්‍රාර්ථනා කරනවා. මට ගන්න තිබ්බ ඔක්කොම ගිෆ්ට්ස් ටික අරගෙන මම මුලින්ම ගියේ කොෆි එකක් බොන්න. මේ විදිහට ෆ්‍රී ගිෆ්ට්ස් රැප් කරලා දෙන තැන මේ වෙද්දිත් ඔයාලා දන්න අය ඇති. ඉතින් මේ තැන තියෙන්නේ ප්‍රොමනාද මෝල් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මේක නම් ඔයාලට යූස්ෆුල් වෙන්නේ next year එකේ ක්‍රිස්මස් එකට. ඉතින් next year එකේ ක්‍රිස්මස් එකට ඔයාලට ගිෆ්ට්ස් මේ විදිහට රැප් කරගන්න ඕන නම් මෙතනට ගිහින් මෙයාලට දෙන්න. මේ වගේ ෆ්‍රී ගිෆ්ට්ස් රැප් කරලා දෙන තැන් තව තියෙනවද කියලා නම් කියන්න මං හරියටම දන්නේ නැහැ. ඔන්න දැන් මං ගෙදර ඇවිල්ලා දැන් හරියටම වෙලාව 5:42යි. ඉතින් මම ගිෆ්ට්ස් ටික ඔක්කොම රැප් කරගෙන ආවා. ප්‍රොමනාද මෝල් එකේ තියෙනවා ෆ්‍රී ගිෆ්ට්ස් රැපින් කරලා දෙන තැනක්. ඉතින් එතනින් මං ඔක්කොම ගිෆ්ට්ස් ටික මම රැපින් කරගෙන ආවා. එතකොට දැන් ලේසි. ඕන කලර්ස් ඒ කියන්නේ දැන් අද නම් තිබ්බේ ගෝල්ඩ් එකයි රෙඩ් එකයි මම දැක්කේ. හැබැයි එතන තව කලර්ස් තියෙනවා ඇති. ගොඩක් හවස් වෙන කලර්ස් ඉවර වෙනවා. මෙන්න මේ විදිහට හරිම ලස්සනට කියුට් එකට
එයාලා gift wrap කරනවා. ඉතින් මේ තියෙන්නේ හරිම ලස්සනයි. මමත් මේ ෆස්ට් ටයිම් තමයි කුකීස් හදන්නේ. ඉතින් මමත් මේක YouTube එකෙන් බලාගත්ත රෙසිපි එකක්. මම යූස් කරපු රෙසිපි එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ. ඉතින් මුලින්ම බටර් එක හොඳට බීට් කරලා ඊට පස්සේ ඒකට මයිසින් ෂුගර් දාලා හොඳට බීට් කරගන්න. මම ඔයාලට හදන විදිය ගොඩාක් කෙටියෙන් තමයි කියන්නේ. මොකද vlog එකට සම්පූර්ණ වීඩියෝ එක ඇඩ් කරන්න බැරි නිසා. ඊට පස්සේ මම එග් එකක් දාලා හොඳට බීට් කරගත්තා. මේක ටිකක් හොඳට බීට් වුණාට පස්සේ වැනිලා ටීස්පූන් එකක් දාන්න. ඊට පස්සේ ආයෙත් හොඳට බීට් කරගන්න. මම සම්පූර්ණයෙන් කුකීස් දැන් හදලා ඉවර කරන්නේ නැහැ. මුලින්ම දැන් හදන්නේ ඩෝ එක විතරයි. දැන් මම පිටි ග්‍රෑම් 400ක් අරගෙන මේ මික්සර් එකට හොඳට හලලා තමයි මේක ඇඩ් කරගත්තේ. පිටි ටික ඔක්කොම මික්සර් එකට දාලා මම ටිකක් වෙලා බීට් කරගත්තා. ඊට පස්සේ බේකින් පවුඩර් ටීස්පූන් 1යි ලුණු චුට්ටකුත් දාලා හොඳට බීට් කරගත්තා. හායි කියන්න. හායි. අපේ ගෙදරට අමුත්තෝ ඇවිල්ලා. මම දැන් මේ මොනවාද හද කියන්න. ක්‍රිස්මස් එකට අපේ ගෙදර ගේන කුකීස් හදනවා. කුකීස් හදනවා. මේගොල්ලන් ගෙදර තමයි පාටි එක තියෙන්නේ. අර මම ඔයාලට කිව්වේ උදේ. මං කිව්වා කලින්. කිව්වා. අනේ ඒත් ඇවෙනවා කි. අනේ පිටි චුට්ටක් ගන්න. ටකුත් කා. ඔක. කුකීස් හදනකොට මේ ඩෝ එක හදලා ඉවර වෙලා ඔයාලට සතියක් විතර වුණත් ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ ඒක අරගෙන කුකීස් හදන්නත් පුළුවන්. ගයිස් මගේ කුකීස් එකේ කාන්ට ඩෝ එකේ පදම ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක මම ෆස්ට් ටයිම් කුකීස් හදන. මේ ඩෝ එක හදලා පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ ඔයාලා කුකීස් හදන්න ගන්න. හැබැයි මට මේ වෙලාවේ ටයිම් එකක් නැති නිසා මම මේක ෆ්‍රිජ් එකේ දාලා පහුවදා තමයි කුකීස් හදන්න ගත්තේ. Atenție, se chidușe. Imran! Oh, ce frumos oi! Kasih. Cutia asta e de foc! Aha, citește, ia vezi ce scrie. Oba, o parcă nu e. Dă-i înapoi! Casim, dă înapoi cadou! Poate nu dă ceva. Dă înapoi! Să-i dea ceamanca de aici. Pakai skin da. Çamakı.
Pentru petiția n-are cadou. Când a făcut horă, Sebi. Hai să vedem, Sebi. Hai, Sebi, 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 Sebi. Hai, Auzi, bă, Sebi, dar ce toată lumea s-a făcut acolo de băut? Toată lumea ți-a adus de băut. Și ea tot, hai. Sebi era ca unul. să zic că sunt mai spres de schimb. Aha. Janis! Happy Christmas. But puțin problem, you're keep coming tomorrow, da? Tomorrow. Serios? In New Year. Da, comandă și zici că veni. Puțin de, nu problem, ai Mica. Mica keep coming. Ciocolată. Bravo. Nu, ciocolată open. Spune-ți ciocolată. Ciocolată for me. Stai așa cu pula asta pentru mine, că nu să fii frumos. O făcut poză. Ia. Așa. Bravo, bravo. A fost accidentat cadou tău. Irino. Dă cadoul tău acolo. Unde? Dar de ce ai mai multe? Că nu-i corect. De ce ai mai multe? Vale. Bine? Ce se mai face ca să știi și eu că următoarea trage? Mulțumesc, bișule. Numai atunci? Mulțumesc, Bairu. Da, mulțumesc. Hey, Dagan. Ah, okay. Oh, Shahrukh Khan. Salman Khan. So guys, this is end of our fun day. ඔන්න guys ඉතින් අද හරියටම 23th of December. අද තමයි මම කිව්වා ඔයාලට කුකීස් හදනවා කියලා. ඊයේ මම මේ ඩෝ එක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. අද දැන් එළියට ආරන් චුට්ටක් වෙලා තියලා මම ස්ටාර්ට් කරා කුකීස් හදන්න. මම කුකීස් හදන්න තනියම ස්ටාර්ට් කරාට මට අන්තිමේදී උදව් කරන්න ජෙෆ්ලා ඉරුත් මාත් සමග එකතු වුණා.
ඇත්තරම කිව්වොත් guys cookies ටික බේක් කරගන්න ඕනේ celsius අංශක 175ට විනාඩි 15ත් 20ත් අතර වගේ. මට රෝල එකක් තිබ්බේ නැහැ. දැන් මේක තමයි රෝල එක විදියට යූස් කරන්නේ. හැබැයි ඉතින් මගේ සමහර cookies වගේකට ටිකක් වැඩියෙන් බේක් වෙලා චුට්ටක් විතර හයි වුණා. හැබැයි ඉතින් අවුලක් වුණේ නැහැ. ඒක කන්න නම් පුළුවන් වුණා. ඉතින් ඔයාලා ඒ වැරද්ද කරගන්න එපා. හරියටම විනාඩි 15ක් 20ක් වගේ යනකොට ඔයාලා ඉක්මනට ඒ ටික oven එකෙන් එළියට ගන්න. බලන්න මෙයාගේ කුකීස් බබාලා. මෙන්න මගේ පළවෙනි cookies බබාලා ටික කුප්තෝර් වෙන්න යන්නේ. Merry Christmas! දැන් මාරලා බලන්න එපා ගෙදර ගිහිල්ලා. බෑ එපා. ඔයාට ඕක යූස්ෆුල් දෙයක්. හරි. ඔක පෙන්නන්නක ලස්සනට. මම බලනවා. එපා ගෙදර ගිහින්. දැන් ඔක තියන්න. එපා ගෙදර ගිහින්. එපා. එහෙම කියවන්නේ ළමයි. අර තිබෙන මරුණ එක හදාගෙන යන්නනේ චූටි ඉවෙන්ට් එක. අර බෝතලේ. ලයින් එක අපි මේ හිම බලන්න. අපි යන්න හැදුවේ චර්ච් එකට. හැබැයි අපේ ගේ ගාව චර්ච් එක දැන් වහලා guys. Hey guys. ඉන්නවා. ඉතින් අපි දැන් මේ කොහෙද යන්නේ ඉතින්? අපි යනවා හේවනත්තල් බලන්න කියලා ඒ ප්‍රශ්නයක් තියෙනවා. බලන්න ක්‍රිස්මස් නෑ හැබැයි මේ හරියනේ. අපි මේ හරියෙත් නෑ මිනිස්සුත් නෑ 11යි. ඔව් 11යි කීයද වෙලාව? 11යි 12යි. Merry Christmas කියලා Merry Christmas guys. Enjoy. බඩේ බොන්න එපා. ඇම්බුලන්ස් එක ළඟ. ඔයාලට පේනවද ස්නෝවිල් වෙනවා? අද හිම කුණාටුවක් තියෙනවා වගේ. අද හිමු කුණාටුවක් තියෙනවා guys. අපි ඒකත් බලන්නත් එක තමයි අද ආවේ. ඒකත් බලනවා ක්‍රිස්මස් වල ගෙදර යනවා. කුණාටු බලලා ගෙදර යනවා. අපි නාන්න ගිහින් කුණාටු. අපි කොහෙ කියත් කුණාටු. අවුඩ වඩ හුලම් පාර. අද මොකක් හරි වෝනින් එකක් ආවද? එළියට යන්න එපා. පාරේ මිනිස්සුත් අඩුයි. අපේ බස් එක එනවා. අපි මේ චර්ච් එකට යන්න ආවේ. ඒ වුණාට අපේ ගේ ගාව චර්ච් එක වහලා. ඉතින් දැන් අපි මේ චර්ච් එකක් හොයාගෙන යනවා. සීතලයි ගැලෙන්නේ අපි. හොට් චොක්ලට් තියෙනවා. මෙයා බිස්කට් ගෙනල්ලා තියෙනවා. ට්‍රිප් එකක් යන්න ඇවිත් තියෙන්නේ. කුකීස් බාගෙට හදලා. කුකීස් බාගෙට හදලා තියෙන්නේ. ඔන්න ගයිස් අපි ඇවිල්ලින් උනරි වලට ඇවිල්ලා හොට් චොක්ලට් බොනවා. ඉන්නේ හැබැයි තුන්දෙනෙක් ඉන්නේ නේ මගේ ආවොත් නම් අපිට කියන්නේ. බොමු. සීතලයි. අයි දන්නේ අපි
අද ක්‍රිස්මස් වෙලා චර්ච් වහලා අපේ ගේ ගාවේ චර්ච් එකට තමයි අපි මුලින්ම යන්න හිටියේ. ඊට පස්සේ අයියලා ඔක්කොමලා කට්ටිය ගිහිල්ලා බලලා ආවා ඒ චර්ච් එක වහලා කියලා. ඉතින් අපි ඊට පස්සේ දැන් උණුරි වලට ආවා. එන ගමන් අපිට මේ බස් එකේ යන ගමන් අපි බලන් ආව චර්ච් ඒ ඔක්කොමත් වහලා. මට දැනෙන්නේ ඇයි කියලා සෙනගත් නැහැ කිසිම කෙනෙක්. අද තමයි මේ බුකරස් වලට ස්නෝවින් කරේ. ඉතින් ඒක නිසා මොකක් හරි එහෙම වෝනින් එකක් තියෙනවාද කිසිම දෙයක් දන්නේ නැහැ. මේ කට්ටිය මේ මෙතනක් තියෙන්නේ ගයිස් චර්ච් එකක්. මේ ඔක්කොම වහලා. කියන්න ආලගේ අද්භූත කතාව. බොරු කිය යනවා. අන්තිමේදී අපිට චර්ච් එකක් හම්බුණා. හැබැයි ඒක ක්ලෝස් ඔල්රෙඩි. බට් අපිට ඕනේ වුණේ ක්‍රිස්මස් දවසේ චර්ච් එකට ගිහින් ඉටිපන්දම් පත්තු කරන්න. ඉතින් ඒ වගේම අපේ හිතවල තියෙන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. සිතු දේ මම කළා ඔබේ දහමේ ගුණ නසා අද ඔබ ළඟ වැඳ වැටි චර්ච් එකක්ම වහලා තිබුණ නිසා පිටට පන්දම් පත්තු කරන්න බැරි වෙනවා. හැබැයි අන්තිමට අපිට ඒ දේ කරගන්න පුළුවන් වුණා. සිතු දේ මම කළා ඔබේ දහමේ ගුණ නසා අද ඔබ ළඟ වැඳ වැටි අඬමි. ඔක්කොම එකට හදන්න. දැන් මේ බස් එකේ යනකම් මත් කැරපියක් කියත් ළමයි. සින්දුවක් කියන්නේ යන්නේ කසින්මයි යා. මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළොත් හොඳයි කියලා. යෝ රත්තල සිරිය. චර්ච් එකට ගිහින් එන ගමන් බස් එකක් නැතුව විනාඩි 20ක් විතර මෙතන හිටියා අපි. Good morning guys. Today 25th of December.
ඉතින් මං එයාටත් චූටි ගිෆ්ට් එකක් ගත්තා. මට ඕනේ වුණේ එයා නිදි අතරේ උදෙන් නැගිටලා මෙන්න මේ වගේ මං ගත්ත ගිෆ්ට් එක හොරෙන් ඇඳ ගාවින් තියන්න. ඉතින් චූටි සද්දෙටත් එයා හැරෙන නිසා මම මාරම බයෙන් තමයි මේ ගිෆ්ට් එක මේ විදිහට මෙතනින් තියන්නේ. මොකද එයා ඇහැරුණොත් එහෙම මම මේ ගිෆ්ට් එක හොරෙන් අරගෙන ඒක ලස්සනට රැප් කරලා හොරෙන් හංගන් තියාගෙන හිටපෙකිනුත් වැඩක් නැති වෙනවා. ඔන්න ඉතින් එයා හැරලා මගේ ගිෆ්ට් එක අරගෙන බලනවා. හැබැයි කොහොම හරි මම මේ වෙලාවේ ඉඳලා නැහැ. ඉතින් මන් දුන්නේ ගොඩාක් චූටි ගිෆ්ට් එකක්. මොකද මගේ මැනේජර් මට මේ විදිහම ගිෆ්ට් එකක් දුන්නා. ඉතින් මට ඒකට ආස හිතිලා මේ කලර් එකෙන් මං මේ මග් එක යාට ගත්තා. ඔන්න අපිට ඒ කියන්නේ බුකරස්ට් වලට හරියටම දෙසැම්බර් 25 උදේ ඉඳන්ම ස්නෝවින් කරා. ඔන්න මේ විදිහට තමයි අපේ අවුට්ඩෝර් view එක පේන්නේ. ඊට පස්සේ අපි ඉක්මනට රෙඩි වෙලා චමකයිලාගේ ගෙදර ගියා. ඉතින් මම ඔයාලට කිව්වේ යාලා අපිට ක්‍රිස්මස් එකට පොඩි පාටි එකක් දෙනවා කියලා. මම යාලාගේ ගෙදර ගිහිල්ලා ඉතින් වීඩියෝ කරලා නැහැනේ. ඉතින් මම අරන් තියෙන එකම වීඩියෝ එක තමයි මේක. Hi guys! ඔන්න අද හරියටම දෙසැම්බර් 28. ඉතින් අපි ආවා තව ක්‍රිස්මස් පාක් එකකට. ඒක දැන් මට ඔයාලට කලින් කියන්න බැරි වුණා. මොකද අපිටත් මෙතනට එන්න බැරි වුණා. අද තමයි මේකේ අන්තිම දවස කියලා තියෙන්නේ මේ ක්‍රිස්මස් පාක් එකේ. ඉතින් අද නම් අපේ කට්ටිය නෑ. අපි දෙන්න විතරයි අද ඉන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ. අපි ගිය පාරත් යවුරුද්දෙත් හරියටම මෙතනට ආවා. එතකොටත් අපි ඉවර වෙන්න ඕන මෙන්න ඒ කියන්නේ මේ පාක් එක ඉවර කරන්න ඕන මෙන්න දවසේ තමයි ආවේ. ඉතින් මේ පාරත් අපි හරියටම ආවා. How can you demonstrate that you are there? Was here? ගයිස් මේ බලන්න මෙතන තියෙන ලස්සන මේ පාක් එකේ මම මේ වීඩියෝස් වලින් මෙතන දැක්කා. මේ තමයි මේ පාක් එකේ ලස්සනම තැන. අනිත්
තේරෙනවා ඔයාලට. හරිම ලස්සනයි. Normal. Vale. Mai plecă și pe țară, aveți un contact ceva? Nu, cu o poză la ăla că nu am și ne scrie acolo. මෙන්න මේ විදිහට තමයි guys අපේ ක්‍රිස්මස් වීක් එකේ ගෙවුණු vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් බලලා enjoy කරන්න. එහෙනම් අපි ආයෙත් තවත් ලස්සන දවසක තවත් vlog එකකින් හම්බෙමු. අපි ගිහින් එන්නම්. පාපා